තමන් කොහොමද දැනගන්නේ? මේ සීලුම දේවල් දැනගන්නේ කොහොමද? සත්‍ය ආකාරයෙන්ම. එදා දීපු සත්‍ය ආකාර මේ ගස් කොළන් වලට මේ ධර්මය ඇහෙනවා. පිළිගන්නවද? අපි කනවා බොනවා වගේම අපි ජීවත් වෙනවා වගේ මේ ගස් ජීවත් වෙනවා. හැම දෙයක්ම අපි තමා විමර්ශනය කරලා බලනවා. කොහොමද ඒක වෙන්නේ? අපි ජීවත් වෙන විදියටම තමයි මේ ගස් කොළන් හැම වල් පැලෑටියක් ජීවත් පැවැත්ම ඒ වගේ බීජ ලැබෙනවා. ඒවා පැලෙච්චවන් දරුවන් මේ පැල හට ගන්නවා. සාග පරම්පරාවක් සෑදෙනවා. අපි දැනගන්නවා ඒක. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ හැම දෙයක්ම දකිනවා. සීලු දෙයක්ම දකිනවා. මේ දකින්න ධර්මය දැන් මම කොහොමද ඔයාලට කියලා දෙන්නේ? දැන් මට සාමාන්‍යයෙන් පොඩි කළු ලෑල්ලක් චෝක් කෑල්ලක් හරි තිබුණා. මට මේක විස්තර කරලා මකන්න පුළුවන්. විස්තර කරලා මම ඉන්ද්‍රියම් පහෙන් හටගන්නේ මොනවාද? ඒ හටගන්නේ කොහොමද? නැතේව නතර කරගෙන සිතුවිලි නතර කරන්නේ කොහොමද? භාවනා කරලා මේ නතර ගන්න පුළුවන්ද? කොච්චර කාලයක් භාවනා කරන්නද? මේක සෙනෙකම කරගන්න පුළුවන් දෙයක්. තමන් දැනගන්නවා. කොහොමද දැනගන්නේ? මේක දැනගන්නවා. අපි දැන් ඇහැරලා මේ දවල් කියන්නේ කොහොමද? ඉරු එළිය දැන් මේකට මේ මහ පොළොවට වැටෙනවා. අපි හිතාගන්නේ එහෙමනේ. එළිය වෙලා තියෙන්නේ. නේද? අපි හුරු ඒකනේ. ඒක අපි තමන් ළඟ තියෙන දෙයක්. හිරු එළිය හිරු කොහෙද තිබුණේ? තමන්ගේ හිතේ තිබුණේ. එළියේ තියෙන්නේ කොහෙද? හිතේ. හිතේ තියෙන හිරු තමයි පායවුවේ. වෙන කොහෙවත් ඉරක් නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන හිරු තමයි පායන්නේ. ඔය ආදි තමයි බලන්නේ. එතකොට මේ රූපෙට මොකද වෙන්නේ? මේ ලෝකෙට මව කුසෙන් මේ ලෝක එළිය දැක්කට පස්සේ පිටුනට පස්සේ එයා දකින්නේ මොනවද? මේ අඹ ගහ, මේ දෙල් ගහ, මේ ගෙදරක්, මේ කරුවර, මේ කළුවර, මේ එළිය වැටලා තියෙන්නේ. මේ රෑ, මේ දවල් ඒවා අර කුසෙන් ඉපදිච්ච දරුවා දන්නවද? මුකුත්ම දන්නේ නැහැ. එහෙනම් නැති ස්වභාවයට මේ හිත එන්න ඕනේ. නැති ස්වභාවය මොකද්ද? නැති ස්වභාවය මොකද්ද? කොහොමද ගන්නෙ? දැන් අපි බලනවා තද්දනි පොඩි දරුවෙක් ඇහැරලා ඉන්නේ යා. ඇස් දෙක කරලා මේ විශ්වය දිහා බලනවා. ආන්න අර දැක්ම දකින්න කියනවා දැන්. එයාගේ හිතේ කය මුකුත් නැහනේ. ආන් අර පොඩි දරුවාගේ හිත කොහොමද තියෙන්නේ? ආන් ඒ තැනට තමන්ගේ හිත ගන්නවා. කොහොමද ගන්නෙ? දැන් අපිට අපි මේච්චර කාලයක් මේ දැකලා අල්ලගෙන ඉන්නේ වැඩි. එහෙනම් ආන් අර අල්ලගත දේවල් අත්හරින්න ඕනේ. මේව අත්හරින්නේ කොහොමද? එහෙනම් මේව අත්හරින්න පුළුවන් ක්‍රමය තමයි මේ ඉන්ද්‍රියන් ටික විමර්ශනය කරලා මේ අත්හරින්න මාර්ගය කියා දෙනවා. පිටින භවයේ කියා දීලා මෙන්න මේක කියා දෙනවා. කියා දුන්න පස්සේ මෙන්න මේම ඔයාලා අත්හරින්නේ. තමන් දැනගන්නවා. අපි කොයි වෙලෙත් මේ පරිසරයත් එක්ක කතා බහ කරන්න ඕනේ. මේ පරිසරයේට මේ විශ්ව ධර්මය මේ සෝභා ධර්මයට ඇහෙන්න කතා කරන්න ඕනේ. මේ විශ්ව ධාතුවටම මේ ධර්මයේ කතා කරන තමයි ඒ ධර්මය මතුවෙන්නේ. මේ තියෙන ධර්මයක් නේක. බුදුන් පිරිනම් පෑවට පස්සේ ධර්මය දැන් අපි කතා කරන දේවල් නම් මේ අපේ සියලම ආච්චිලා සියලා කතා කරපුවා අපිට දැන් ඇහෙනවද? නෑ. ඒ බුදු කෙනෙක් අවුරුදු ගානකට කලින් බුදු කෙනෙක් දේශනා කළ සත්‍ය ධර්මයේ අපිට ඇහෙනවා. මේ විශ්වයේ තියෙනවා. ඒ විශ්වයේ තියෙන ධර්මය අපිට කොහොමද ඇහෙන්නේ? නිකන් ඇහෙන්න
මේ ඉන්ද්‍රියම් පහ හට ගන්නා සිතුවිලි ටික නතර කෙරලා නතර වෙනවා කොයි වෙලාවටද අපි කියනවා නිින්ද යනවා. අපි කියන්නේ දැන් බස නිින්ද යනවා. නිින්ද යනවා කියන්නේ නිවන් දකින්නවා. කවුරුත් දන්නවා නිවන් දකින්න බව. හැබැයි මොකද දැන් ප්‍රශ්නේ තියෙන්නේ? දැන් අපි මේක දැනගන්නේ දවාලේ. දවාලට කොහොමද කියන්නේ? දවාලට අද නිින්දට ගියාට පස්සේ අඩ නිින්දෙන් ඇහැරෙනවා. අඩ නිින්දෙන් ඇහැරුණාට පස්සේ එතන ඉන්නේ කවුද? බුදුන් එළව දාලා එතන නම් මාරයා. දැන් මොකද කියන්නේ මාරයාට ඇහැරෙනවා මාරය සේනාවක් එන උදේ ඉඳන් හවස 9 වෙනකම්ම මොකද වෙන්නේ? මගේ කියලා මේ සිතුවිලි පහළ වෙන සිතුවිලි ඔක්කොම මේ රූපේ ලව්ව කරනවා. ඒක විමර්ශනය කරලා දෙන්න ඕන, ලියලා ඇඳලා පෙන්වන්න ඕනේ. මෙහෙම ජීවිතේ වෙන්නේ කියලා. ඒ වුණාට පස්සේ ආයෙ මොකද වෙන්නේ? 9 වෙනකොට මෙන්න මේ රූපේ ආයෙ නිින්දට යනවා. ඒතර මාර්යා කොහෙටද යන්නේ? අන්න වැඩේ. මේ මාර්යා කොහෙටද යන්නේ දැන්? මාර්යා මේ රූපේ නිින්දට යනකොටම මේ මාර්යා රාත්‍රී කාලෙට ඇහැරෙන සත්තු ඉන්නවනේ. ඌරෝ ඉත්තවෝ ආන් එයාලා ළඟට මේ හිත මාර්යාගේ හිත යනවා ඒ සත්තු ළඟට. එයාලා රාත්‍රී කාලේ හැමදියාම ගීලා එයාලා නිින්දට එනකොට දැන් මෙතන මොකදලා තියෙන්නේ? මිනිස්සු නිින්ද යනකොට මිනිස්සු ළඟ හිටු මාර්යා ඌර ළඟට ගියා. ඒතර ඒ මිනිස්සයා කොහෙද ගියේ? එතනින් තද නිින්ද යනකොට එතන ඉන්න නිවන් අවබෝධ වෙනවා. එතන බුදුන් ඉන්නවා. බුදුන් ඉඳලා අර ඌරා වටේරිකින් කාලා බීලා එනකොට ඌරා නිින්දට යනකොට එතන හිටපු මාර්යා කොහෙද එන්නේ? ආයෙත් මිනිස්සයාගෙන් ගෙල් දෙනවා. මේක ගලපලා දෙන්න ඕනේ මිනිසුන්ට. සත් මේ භවයේ මෙන්න මෙහෙම යන්නේ කියලා. ඒක තේරුම් ගත්තට පස්සේ දැන් මොකද කරන්නේ? මින් කරන වැඩේ තද නිින්දට බුදුන් දැක නිවන් දකින්නවා නම් අද නින්දට අපි කොච්චර අපේ නින්ද යන්නේ ඒ සීමාව නිවන් අපි දකින්නවා නම් අපි දැන් ඇහැල්ලා බලනවා මේ මාර සේනාව එලව දාන්න ඕනේ. තමන්ට සත්‍යය තියෙන්න ඕනේ. ඒ සත්‍යයෙන් මේ රූපයත් එක්ක ඔට්ටු වෙනවා. මාර එලවන්න පුළුවන්. මම මේ සත්‍යය දකින්නවාමයි. කියලා එයා ළඟ සත්‍යයක් දකින්නෝනේ මම බුදුන් දැක නිවන් දකින්න සත්‍යය අවබෝධ කරගන්නවා. ආන්ගේ සත්‍යය අපි තේරුම් කළ දෙනකොට මොකද වෙන්නේ? මහරයා විසි වෙලා බුදුන් දවල්ට වැඩ ඉන්නවා. දවල්ට ඉන්නේ මාරයානේ. රාත්‍රී කාලේ දවල්ට මාරයා ඉන්නේ එතන. මේ ධර්මය විමර්ශනය කළ දෙනකොට මොකද වෙන්නේ? මාරයාට දුවන්න වෙනවා. එතකොට මේ දවල් කාලෙත් ඉන්නේ බුදුරජාණන් මේ බුදුන් අද නින්ද බුදුන් දැන් බුදුන් මේක දැන් අවබෝධ කරගන්නවා. මෙතෙන්ද දැන් බුදු මේ නිවන් දැක්කා. දකින්න කියන්නේ දවාලේ දැන් නිවන් දැක්ක දැන් නිවන්. දැන් දවාලේ මේ සියලු දේ ධර්මයෙන් දුන්නට පස්සේ දකින්නේ කවුද? බුදුන් දකින්නවා. දවාලට. එහෙනම් මේ බුදුන් කියන්නේ මොකද්ද? මොන වගේ දෙයක්ද? මේ සියලු දේ දැනගන්නවා. මාර්යා මොකද ඇවිල්ලා කරන්නේ? කියන දේ දැනගත්තට පස්සේ ආයේ කවදාකවත් මොකද වෙන්නේ? මාර්යාට එන්න දෙන්නේ නැතුව මේ හිත තමම් නැති ස්වභාවය හඳුනාගෙන අන්න ඒ තුලින් විමර්ශනය කර යනකොට මේ රූපෙට එන්නේ හැම වෙලේ මොනවාද? බුදුන්ගේ විශ්වයේ තියෙන විශ්ව ධාතුවේ තියෙන සත්‍ය ධර්මය මෙයාට ගලාගෙන එන්න පටන් ගන්නවා හිතට. මෙයාට දැන් කටවහින් ඉන්න බෑ. මෙයා තව දෙයක් තුනක් ඉඳලා පස්සේ මෙයාට තව දෙයක් වෙනවා. තේරුණා?